සුබ නත්තලක් වේවා. ආශිර්වාදලත් නත්තලක් වේවා. සමහරක් විට අද අපි බයයි මේක කියන්න. බය වෙන්න එපා. ඒක තමයි සත්‍යතාවය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට පැමිණීමේ මහත් වරප්‍රසාදය අපි නත්තල වශයෙන් අපි සමරනවා. මම දන්නවා අපේ දේශයේ ඊ타ත්ම වේදනාකාරී මොහොතක අපි ඉන්න වෙලාවේ අපි මේ වේදනාව හඳුනා ගන්න විට අපි ඒත් නත්තලේ ප්‍රීතිය නැති කරන්නේ නැත. මක් නිසාද? මිනිස්සු මැරෙන එක ඒක කොහොමත් සිදු වෙනවා. ඔබත් මාත් මැරෙන්න ඕනේ. හැබැයි ජේසුස් වහන්සේ මේ පොළවට ආවේ අපට සදාකාලික ජීවනය දෙන පිණිසයි. අපට වගකීමක් තිබෙනවා. ඒ උන්වහන්සේගේ බලවත් පණිවිඩය ලෝකයා සමග බෙදා ගන්න. බලන්න ශුද්ධ ලූක් තුමාගේ සුභාරංචි පොතේ 2:10 මෙසේ උන්වහන්සේගේ වචනේ කියනවා. ඒ දේවදූතයා උන්ට කතා කොට බිය නොවන්න. මෙන්න සකල ජනතාව හට ඊතා අනන්‍ය ජනක මංගල පොතක් මම ඔබ වෙත ගෙනිමි. බලන්න දේවදූතයා කිව්ව පළවෙනි දේ තමයි බය වෙන්න එපා. මම අද ඔබට කියනවා මේ නත්තලේ බයට පුළුවන් අපේ ප්‍රීතිය නැති කරන්න. බයට පුළුවන් අපේ දර්ශනය නැති කරන්න. බයට පුළුවන් අපි සැලසුම් කරලා තිබුණු දේවල් වලින් අපිව එළියට ඇදලා ගන්න. අපි එක එකනා බය වෙන්නේ වෙන වෙන මට්ටම් වල. හැබැයි මේ නත්තල් කාලේ අපි මතක් කරගමුද ඒ දූතයාගේ වචනය. ඒ එඩේරුන්ට කිව්ව වචනේ බය නොවන්න. බය නොවන්න. ඇයි බය වෙන්නේ නැත්තේ? ඔබලාට බලවත් පණිවිඩයක් ආරංචියක් මම අරන් ඇවිල්ලා තිබෙන නිසා මම ඔබට ස්වාමින් වහන්සේ තුල ධෛර්යමත් කරනවා. ඒ බලවත් පණිවිඩය එදාමෙන් අදත් සත්‍යකි. ජේසුස් වහන්සේ ඉන්න තැන ඒ සමාදානෙ මිල මුදලට ගන්න බෑ. ප්‍රශ්න නැති වෙන එක නෙවෙයි මං කියන්නේ. ප්‍රශ්න කරදර බාධා පීඩා හැමෝටම එනවා. නත්තල් කාලෙත් එනවා, අනිත් කාලවල වලත් එනවා. හැබැයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි තුල ජීවත් වෙන කල අපිට කියන්න පුළුවන් බය නැතුව මම බය නොවන්නෙමි. අද ගොඩක් මිනිස්සු බයෙන් ඉන්නේ. මම මේ ළඟදී දැක්කා එක කාන්තාවක් හරි බයෙන් ඉන්නේ. රාත්‍රියට නිින්ද යන්නේ නැහැ. මේ සිදු වෙලා තිබෙන දේවල් නිසා. බලන්න එවැනි අයට මේ නත්තල් පණිවිඩය කොච්චර බලවත්ද? ජේසුස් වහන්සේ අපි සමග නම් එහෙනම් ඇයි අපි බය වෙන්නේ? ජේසුස් වහන්සේ අපි සමග නම් අපි මේ නත්තල බලවත් ලෙස සමරමු උන්වහන්සේගේ මහිමය උදෙසා. සියලු දෙනාට එනම් ජේසු පීඨයි සුබ නත්තල්.